හෙලෝ යාළුවනේ මේ අපේ ගෙදරට ෆාස්ට් චාර්ජර් එක හයි කරා බ්‍රවුන්ස් එකෙන් ඇවිල්ලා ඒක හයි කරලා දුන්නා. මම ඒකෙන් චාර්ජර් එක ගහන විදිහ තමයි ඔයාලට පෙන්නන්නේ. අය බලමු කොච්චර වෙලා චාර්ජ් වෙන්නේ. දැන් මම පැය භාගයක් චාර්ජ් කරලා කොච්චර වෙලාවක් චාර්ජ් වෙන්න ගත වෙනවද කියන එක නෑ කියන්නේ පැය භාගයකට කොච්චර පර්සන්ටේජ් එකකින් චාර්ජ් එක අප් කරගන්න පුළුවන්ද කියලා බලමු අපි. මම දැන් ප්ලග් කරනවා. හරි ප්ලග් කරා. චාර්ජර් එක හයි කරන්න වයරින් එක කරගන්න ඕනේ. වයරින් එක කරගන්න මට රුපියල් 45000 විතර මුදලක් ගියා. හැබැයි කෝල් කරපු ගමන් බ්‍රවුන්ස් එකෙන් ඇවිල්ලා එදාම චාර්ජර් එක ඉන්ස්ටෝල් කරලා දීලා ගියා. දැන් 70%ක් තියෙනවා බැටරි පර්සන්ටේජ් එක. අපි බලමු වෙලාව කීයද කියලා. දැන් වෙලාව 12:08යි. අපි 12:38ට චාර්ජර් එක ඩිස්කනෙක්ට් කරලා බලමු කොච්චර ප්‍රමාණයකින් චාර්ජ් වෙලා තියෙනවද කියලා. යාළුවනි දැන් වෙලාව 12:38යි. දැනට චාර්ජ් වෙලා තියෙනවා 86 වෙනකම්. මට මම පෙන්නන්නම් 186ක් වෙනකම් චාර්ජ් වෙලා තියෙනවා. ඒතර පැය භාගයකට 78 ඉඳන් 86 වෙනකම් චාර්ජ් වෙලා තියෙනවා. ඒ කියන්නේ පැය භාගයකට 8% පර්සන්ටේජ් එකක් විතර 8කින් වැඩි වෙලා තියෙනවා. ඒ ෆාස්ට් චාර්ජර් එක තමයි.